ඒ වෙලාවේ ගෙදර ඉඳලා තියෙන්නේ රිචඩ්ගේ අම්මයි යාළුවෙකුයි රිචඩුයි විතරයි. ඉතින් රිචඩ්ගේ අම්මා ගිහින් ගේට්ටුව අරිනවා. සිවිල් ඇඳමින් හිටපු පොලිසියෙන් කියලා කියාගත්ත කට්ටිය ගේ ඇතුළට බලෙන් වගේ ඇතුළු වෙනවා. ඊට පස්සේ කියනවා අපි පොලිසියෙන් රිචඩ් එක්කන් යන්න ආවේ කියලා. එතකොට රිචඩ්ගේ අම්මා අහනවා වොරන්ට් එකක් නැතුව කොහොමද රිචඩ්ව ගෙනියන්නේ? එයාලා බලෙන් වගේ රිචඩ්ව ඇදගෙන වාහනයකට දාගෙන ගෙනියනවා. රිචඩ්ගේ අම්මට මොනවත් කරගන්න බැරි වෙනවා. 1990 පෙබරවාරි 19 වෙනිදා රිචඩ්ගේ මලසිරුර හම්බෙනවා මොරටුව කොරළවැල්ල බීච් එකේ ගොඩක් තරුණ තුවාලත් එක්ක. රිචඩ්ට ගොඩක් වද දීලා ඔලුවට වෙඩි තියලා තමයි මරලා තියෙන්නේ. ඊට පස්සේ රිචඩ්ගේ බොඩි එක මුහුද්දට විසික් කරලා තියෙනවා. රිචඩ්ගේ අම්මා මේ සිද්ධිය අතෑරියේ නෑ. එයා දිගින් දිගටම පොලිසියට ගියා. නමුත් ඉහළින් තිබ්බ බලපෑම් නිසා පොලිසියට මොනවත් කරගන්න බැරි වුණා. පසු කාලීනව මේ මිනිමැරුම ඒ කාලේ ආණ්ඩුවෙන් කරපු මිනිමැරුමක් කියලා තහවුරු වුණා. රිචඩ්ගේ මරණයට වගකිව යුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබුණේ නැහැ. ඩොක්ටර් මනෝරාණිට රිචඩ්ව පැහැරගත්ත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනි ගුණසිංහගේ මුණ හොඳට මතක තිබුණා. එයා දවසක් ටීවී එකේ ප්‍රවෘත්ති අද්දි ජනාධිපතිත් එක්ක එදා රිචඩ්ව පැහැරගත්ත මිනිස්සු ඉන්නවා දකිනවා. ඒ ඩොක්ටර් මනෝරාණිට මේ සම්බන්ධව මුකුත් කරගන්න බැරි වුණා. නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. 1993 කොළඹ මේඩේ පැරඩ් එකේ LTT එකෙන් ගහපු බෝම්බකින් එවක ජනාධිපති ප්‍රේමදාස සහ පොලිස්පති රොනි ගුණසිංහ මරණයට පත් වුණා.